එකම එක දහම් පදයක් ඇසීම වෙනුවෙන් තම ජීවිතය පූජා කරන්න ගිය දහම් සොඬ රජතුමාගේ කතාවයි මේ. මීට පොහෝ කලකට පෙර බරණැස් නුවර දහම් සොඬ නමින් රජ කෙනෙක් පාලනය කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් පසු ලොවෙන් දහම් පද අතුරුදන් වී තිබුණා. රජතුමා දහමට කෙතරම් ලොබ කළාද යත් රාජ්‍ය සම්පත්වලට වඩා එකම එක බණපදයක් ඇසීමට ඔහු මහත්සේ ආශා කළා. දිනක් රජතුමා සූර නම් අනබෙරකරුවා කැඳෙව්වා. ඔහු මාලිගාවේ ඇතකුපිට රන් කහවණු පුරවන ලද මලු පටවා යමෙක් දහම් පදයක් දන්නේද ඔහුට මේ සියලු ධනය සහ රාජ්‍යය හිමිවි යයි නගරය පුරා අනබෙර යැවීමට නියම කළා. නගරය පුරා දින ගණනාවක් අනබෙර ගැසුවත් දහම් පදයක් දන්නා කිසිවෙකු හමු වූයේ නැහැ. අමාත්‍යතුමනි, මාගේ රාජ්‍යයේ නැති ඵලය කුමක්ද? මමම වනයේට ගොස් දහම සොයන්නෙමි යයි පවසමින් රජතුමා තම කිරුල ගලවා තැබුවා. රජතුමා රජ ඇඳුම් ඉවත් කර සාමාන්‍ය වස්ත්‍ර හැඳ ඝන වනාන්තරයට ඇතුළු වුණා. වනසතුන්ගේ හඬ මැදින් කටු පඳුරු අතරින් ඔහු නොනවතී ගමන් කළා. ඔහුගේ පාද තුවාල වුණත් සිතේ තිබූ ධර්ම පිපාසය නිසා ඔහුට කිසිදු වෙහෙසක් දැනුනේ නැහැ. මේ අතරතුර රජුගේ ශ්‍රද්ධාව පරීක්ෂා කිරීමට ශක්‍ර දෙවියන් තීරණය කළා. ඔහු ඊතා බියකරු පෙනුමැති විශාල දල සහ රතු ඇස් ඇති රකුසකුගේ වෙසක් මවා ගත්තා. රකුසා වනයේ ඇති ඊතා උස පර්වතයක් මුදුනේ වාඩි වී බලා සිටියා. "කවුද මේ මගේ වනයේට ආවේ?" රකුසා ගොරෝසු හඬින් ඇසුවා. රජතුමා බිය නොවි "මම ධර්මය සොයන මගියෙක්. ඔබ දහම දන්නේද?" යයි ඇසුවා. "ඔව්, මම දහම දනිමි. නමුත් මට දැන් ඊතා බඩගිනි. මට මිනිස් මස් අවශ්‍යයි." රකුසා පිළිතුරු දුන්නා. "පින්වත් රකුස, ඔබ මට දහම් පදයක් කියන්නේ නම් මම මගේ ශරීරය ඔබට ආහාර පිණිස පූජා කරමි." රජතුමා පැවසුවා. රකුසා එකඟ වුණා. "එසේනම් මේ උස පර්වතයේ මුදුනට නැග පහළ සිටින මාගේ කටට පනින්න. ඔබ වැටෙන අතරතුර මම දහම් පදයේ පවසන්නෙමි." රකුසා දරුණු කොන්දේසියක් දැමුවා. රජතුමා පර්වතයේ මුදුනටම නැගී කෙළවරේ සිටගත්තා. පහළ සිටි රකුසා ගාම්භීර හඬින් බුදුන් වහන්සේගේ උතුම් ධර්මපදයක් දේශනා කළා. රජතුමා ඊතා ඕනෑකමින් එය අසා සිතී ධාරණය කරගත්තා. "දැන් මම මාගේ පොරොන්දුව ඉටු කරමි" යයි පවසමින් රජතුමා පර්වතයෙන් පහළට පැන්නා. "රජතුමනි, ඔබ දහම වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට තරම් උදාරයි. ඔබ සොයන දහම ඔබ තුලම ඇත." ශක්‍ර දෙවියන් ආශිර්වාද කළා. ශක්‍රියා රජතුමාව නැවතත් මාලිගාවට ඇරළුවා. එතැන් පටන් දහම් සොඬ රජතුමා තමන් උගත් ධර්මයට අනුව ඊතා සාධාරණව රට පාලනය කළා. කමෙන්ට් එකකින් මේ කතාවෙන් ඔබ උගත් දේ අපට කියන්න. ෂෙයා කරමින් තවත් කෙනෙකුට මේ උතුම් පණිවිඩය කියවන්නට අවස්ථාව ලබා දෙන්න.